මං අද වීඩියෝ එකක් කරන්න හිතුවේ පික්මි එකෙන් මං හිතන්නේ පාර්ට් ටයිම් විදිහට පික්මි කරන කෙනෙක්ට පික්මි ඔබ දෙකම පාරේ හයර් කරන කෙනෙක්ට සාමාන්‍ය හවස 6 ඉඳන් රෑ 9 වගේ වෙනකන් කීයක් විතර හොයන්න පුළුවන්ද කියලා තමයි වීඩියෝ කරන්න මං හදන්නේ. මේක කියන්න ඕනේ ඉස්සෙල්ලාම පික්මි එකේ මම ඉස්සෙල්ලාම හයර් කරන් තියෙනවා 1195ක් 837ක 233යි ගාන සතහය කරන් තියෙනවා. සේ සම්පූර්ණම පික්මිකින් හොයලා තියෙනවා 4382ක්. හිතන්න මේක සම්පූර්ණ කාලේ පැය 3ක් අතරද වගේ තමයි මම මේක කිව්වේ. ඒ ආදායම වෙනස් වෙන්න පුළුවන්. තමන්ගේ කැපැසිටි එක අනුව මේක වෙනස් වෙනවා. මොකද මේ තමන් ගන්න හයර් ප්‍රමාණය වැඩි වෙනවා නම් තමන් ඉන්න හයර් වැඩි ප්‍රදේශයක නම් ඉන්නේ. එතකොට මේකේ ගාණ වෙනස් වෙනවා. මේ තමන්ගෙන් හයර් ගන්න මේ උපයන ආදායම් ප්‍රමාණය වෙනස් වෙනවා. ඉතින් මේකේ මම කිව්වොත් එimhe සාමාන්‍ය හිතමු අපි 2339ක් වගේ ගෙවීමක් කරන්නේ කොච්චර කිලෝමීටර් ගානකටද කියලා බැලුවොත් එimhe කිලෝමීටර් 30යි ඊට 610ක් වගේ දෙනවා. ඒකට මට කාලය දෙනවා පැය 1යි විනාඩි 31ක් වගේ. එතකොට සාමාන්‍ය ඒකට ගෙවීමක් කරලා තියෙනවා 2678ක්. ඒතර පික්මි එකට ගෙවීම විදිහට අඩු කර ගන්නවා මේකෙන් 339ක්. මම කියන්නේ ඇප් charge එම සාමාන්‍ය විදිහට මේකට කියන්නේ. ඒතර අපිට මේකේ සම්පූර්ණ ලාභය 2339ක් වගේ තමයි ඉතුරු වෙන්නේ. මේකේ රේටින් බුත් එයා දීලා නැහැ පාරිභෝගිකය. ওই විදිහට තමයි මම කියන්නේ සාමාන්‍ය කොළඹ වැඩ කරන කෙනෙක් නම් ජොබ් එකක් කරනවා නම් ජොබ් එකේ අමතරව කොළඹ ඉඳන් ආදායම උපයන්න හොඳම ක්‍රමයක් තමයි මේ Uber පික්මි කරා හයර් ගන්න එක. සේෆ්ටි එකකුත් තියෙනවා.